ජොබ් 100කට 200කට ඇප්ලයි කළා. ඒත් එක ඉන්ටර්වියු කෝල් එකක්වත් නැද්ද? ගොඩක් අය හිතන් ඉන්නේ ප්‍රශ්නේ ඩිග්‍රී එකේ එහෙම නැත්නම් ජොබ් මාකට් එකේ කියලා. හැබැයි අවුරුදු 19ක රික්‍රූට්මන්ට් අත්දැකීමක් තියෙන මම කියන්නම් ප්‍රශ්නේ තියෙන්නේ ඔයා නොදන්නා වගේ රිසියුම් එකේ පුංචි වැරදි කීපයක් නිසා. අද වීඩියෝ එකෙන් රික්‍රූටර් කෙනෙක් ඇත්තටම රිසියුම් එකක් ෂෝට් ලිස්ට් කරන්න වැරදි නැති රහස් 7ක් මම ඔයාලට පෙන්වලා දෙන්නම්. ඔයාලගේ ජොබ් සර්ච් එකේ හැරවුම් ලක්ෂය මේ වීඩියෝ එක වෙන්න පුළුවන්. ඔයා රිසියුම් එක සෙන්ඩ් කරලා දවසට 3-4 පාරක් ඊමේල් එක රිෆ්‍රෙෂ් කරලා කවමදාකවත් කෝල් එකක් එයිද කියලා බලපු කෙනෙක්ද? එහෙනම් අද වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. මොකද මම මේ කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන සාමාන්‍ය ටිප්ස් නෙමෙයි. මේක රික්‍රූටර්ස්ලා ඇත්තටම රිසියුම් එකක බලන ප්‍රායෝගික ක්‍රමයක් ගැන මම කියන්නේ. අයිබෝන් මගේ නම රිෂාඩ් වීරබංසා. අවුරුදු 19කට වඩා වැඩි රික්‍රූට්මන්ට් අත්දැකීමක් ඇති රික්‍රූට්මන්ට් සුපර්වයිසර් කෙනෙක්, කැරියර් කෝච් කෙනෙක්, ඒ වගේම සර්ටිෆයිඩ් කෝපරේට් ට්‍රේනර් කෙනෙක්. මගේ වෘත්තීය ජීවිතය තුළ මම රෙසියුම් දහස් ගණනක් රිවිව් කරලා තියෙනවා. එන්ට්‍රි ලෙවල් කැන්ඩිඩේට්ස්ලා ඉඳන් සීනියර් මැනේජ්මන්ට් පොසිෂන් එක වෙනකම්ම මම රෙසියුම්ස් දැකලා තියෙනවා, මම කියවලා තියෙනවා. මම රික්‍රූටර් කෙනෙක්ගේ ඇස් දෙකෙන් ඒවා ඇගහීම මගේ දෛනික වගකීමක්, මගේ ඩේ ටු ඩේ ජොබ් රෙස්පොන්සිබිලිටි එකක්. ඒ රිසියුම් අතරින් සමහර රිසියුම් පළවෙනි තප්පර 10 ඇතුළතම ඉන්ටර්වියු එකට ෂෝට් ලිස්ට් වෙද්දී තවත් සුදුසුකම් තිබුණ රිසියුම්ස් ඒ හතර කීපයක් ප්‍රතික්ෂේප වෙනවා. අද මම ඔයාලට බෙදා ගන්න යන්නේ ඉන්ටර්නෙට් එකේ හැමතැනම තියෙන සාමාන්‍ය ඇඩ්වයිස් නම් නෙමෙයි. රික්‍රූට්මන්ට් ෆීල්ඩ් එකේ අවුරුදු 19ක් තිස්සේ මම ඇත්තටම ප්‍රායෝගිකව දැකපු දේවල්. ගොඩක් අය හිතන් ඉන්නේ එක්ස්පීරියන්ස් එක ටිකක් තිබුණාම, ඩිග්‍රී එකක් තිබුණා මට කෝල් එකක් එන්න ඕනේ අනිවාර්යෙන් කියලා. හැබැයි ෆස්ට් ක්ලාස් ඩිග්‍රී තිබිලා ඉන්ටර්වියු එකටවත් නොගිය කැන්ඩිඩේට්ස්ලා මම දැකලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ක්වොලිෆිකේෂන් තිබුණ අපූර්ව රිසියුම් එකක් නිසා ෂෝට් ලිස්ට් වුණ අනිත් අයත් මම දැකලා තියෙනවා. වෙනස ඇති කලේ සුදුසුකම නෙමෙයි, රිසියුම් එක ඉදිරිපත් කරපු විදිය, ප්‍රෙසන්ට් කරපු විදිය. අද සෝෂල් මීඩියා වල රිසියුම් ඇඩ්වයිස් දෙන ගොඩාක් අය ඉන්නවා. හැබැයි රිසියුම් එකක් රික්‍රූටර් කෙනෙක්ගේ මේසේ උඩට ගියාම ඇත්තටම වෙන්නේ මොනවද කියලා එයාලට ප්‍රායෝගිකව දැනුමක් නැහැ. YouTube වල tell me something about yourself එකට උත්තර දෙන හැම ප්‍රොෆෙෂන් එකක්ම උගන්වනවා. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? බොහෝ කැන්ඩිඩේට්ස්ලා ඉන්ටර්වියු රූම් එකටවත් යන්න කලින් ඉන්ටර්වියු එක නැති කරගන්නවා. ඇයි? මොකද රිසියුම් එක හෝල් නිසා. ඉන්ටර්වියු කෝල් එකක් ලැබෙන්නේ නැහැ. ඉන්ටර්වියු එකක් එන්නේම නැත්නම් tell me something about yourself ට උත්තරය කොච්චර හොඳ වුණත් ඒක කියන්න අවස්ථාවක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මුලින්ම හදාගන්න ඕනේ රෙසියුම් එකයි. රෙසියුම් එක තමයි ඉන්ටර්වියු එකේ දොර ඕපන් කරන්නේ. මට තාම මතකයි දවසක් කැන්ඩිඩේට් කෙනෙක් කිව්වා, සර් මට ඇවිල්ලා මේ මැසේජ් එකක් දාලා තිබ්බා, සර් මට මාස 3ක් තිස්සේ මම ඇප්ලිකේෂන් 100කට වඩා දාලා තියෙනවා, තාම එක කෝල් එකක්වත් ආවේ නැහැ. ඇත්තටම මගේ රෙසියුම් එකේ අවුලක්ද නැත්නම් ජොබ් මාකට් එකට මම සුදුසු නැද්ද කියලා. මම එයාගෙන් ඇහුවා රිසියුම් එක පොඩ්ඩක් මට එවන්න කියලා. එයා එව්වා. ඇත්තටම බැලුවම රිසියුම් එක ලස්සනයි, ප්‍රොෆෙෂනල් ටෙම්ප්ලේට් එකක් තියෙනවා. හැබැයි රික්‍රූටර් කෙනෙක් විදියට මම බලපු පළවෙනි තප්පර 2-3 ප්‍රශ්න කීපයක්ම මට පෙනුණා. එයා ඇප්ලයි කරන හැම ජොබ් එකකටම යවුවේ එකම රිසියුම් එක. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබුණේ ස්කිල්ස් රිසියුම් එකේ නැහැ. achievement resume එකේ නැහැ. responsibilities by company එකට එයා ගැන පැහැදිලි picture එකක් එයා දීලා තිබුණේ නැහැ. අද මම කියන්නේ මේ වැරදි 7 එයා වගේ දහස් ගණන් නොදැනුවත්වම කරන වැරදි. රික්‍රූටර් කෙනෙක්ගේ chair එකේ ඉඳලා හිතන්න, එක වේකන්සි එකකට රිසියුම් 300කටත් වැඩිය එනවා. විනාඩි 10 බැගින් බලන්න ගියාම මේ එක රිසියුම් එකක් රික්‍රූටර් ටයිම් තියනවද? ඒ නිසා තමයි පළවෙනි තප්පර කීපය ඇතුළත continue the reject the කියලා තීරණය කරන්නේ. පළමු තප්පර 10 ඇතුළත reject නොවි short list වෙන්න නම් මෙන්න මේ වැරදි 7 ඕගලම් මගහරව ගන්න. පළවෙනි වැරද්ද තමයි එකම resume එක හැම job එකකටම resume එක යවනවා. copy කරනවා, paste කරනවා, apply කරනවා.
right දවසකට 50කට විතර යවනවා job executive කෙනෙක් sales executive කෙනෙක් හොයන company එකයි HR executive කෙනෙක් හොයන company එකේ බලන දේ finance executive කෙනෙක් හොයන company එකේ බලන දේ එකක්මද නැහැ so එයාලා හොයන skills keywords responsibilities වෙනස් recruitment කෙනෙක් බලන්නේ මේ candidate මේ job එකට ගැලපෙනවද කියන එක විතරයි resume එක තප්පර කීපයක් උත්තර නොදුන්නොත් අපි automatically ඊළඟ resume එකට යනවා උදාහරණයක් විදිහට job description එකේ customer relationship management CMR software complaints handling කියලා තියෙද්දි resume එකේ එනවා hard working can work under pressure වගේ words දාලා මේවා හොඳයි recruit හොයන්නේ මේවා නෙමෙයි resume එකක් කියන්නේ මම හොඳ කෙනෙක් කියන document එකක් නෙමෙයි මේ job එකට සුදුසුම කෙනා මම තමයි කියලා ඔප්පු කරන marketing document එකක්. job description එකේ තියෙන keywords ඔයාට තියෙනවා නම් resume එකේ customize කරන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න resume එකේ අරමුණ job එකක් ලබා ගැනීම නෙමෙයි. interview එකක් ලබා ගැනීම. හැබැයි කවමදාක්වත් නැති experience දාලා බොරු නම් කරන්නේ ලෑස්ති වෙන්න එපා resume එකක් optimize කරනවායි කියලා කියන්නේ fake කරන එක නෙමෙයි දෙවෙනි එක responsibilities විතරක් ලියනවා මට මතකයි එක position එකට ආපු resume දෙකක් දෙන්නම එකම experience එක qualification එක තිබුණා පළවෙනි resume එක තිබුණේ answered customer call prepared reports maintain record කියලා හරි මටත් හිතුණා හරි මේ candidate වැඩ කරලා තියෙනවා හැබැයි දෙවෙනි candidate ඉන්නෝනේ එයා ලියලා තිබ්බේ handled over 80 customers inquiry day with maintaining a 96 customer satisfaction score reduce customer complaint resolution time from 48 hours to 24 hours කියලා මේ දෙන්නා වැඩ කරා දෙවෙනි එක්කෙනා ලියවියාගේ results සහ numbers recruiter කෙනෙක් හොයන්නේ වැඩ කරන්න විතරක් ගිය කෙනෙක් නෙමෙයි company එකට value එක add කරපු කෙනෙක් responsibilities කියන්නේ job description එකේ තියෙනවා හැබැයි results කියන්නේ ඔයාගේ story එකෙන් resume එක ලියන හැම වෙලාවකම ඉතින් ඒක කොහොමද උනේ මොනවද උනේ කියලා ඔයාගෙම ආන හැම bullet point එකකම ඒක අනිවාර්යෙන් අවසන් වෙන්න ඕනේ resume එකක් ලියන්න එපා resume එකෙන් ඔයා විකුණන්නේ මොනවද කියන එක ලියන්න resume එක වගේ biography එක නෙමෙයි right marketing brochure එකක් resume එකක් කියන්නේ තුන්වෙනි වැරද්ද තමයි ATS myth එකට අසු වීම අද social media වල ATS resume කියන වචනේ හුඟක් ජනප්‍රියයි හැබැයි ATS කියන්නේ company එකට එන resumes manage කරන්න පාවිච්චි කරන software එකක් විතරයි අන්තිම decision එක ගන්නෙ තාම recruiter කෙනෙක් ඒ කියන්නේ person කෙනෙක් පුද්ගලෙක් ඔයා ATS එකෙන් pass වුණා screen එකට ආම recruiter තේරෙන්න ඕනේ ඔයා සුදුසුයි කියලා ඒ වගේම කුඩා සහ මධ්‍ය පරිමාණ ආයතන තියෙනවනේ අදටත් resume බලන්නේ direct email එකෙන් right ඒ කියන්නේ මුලින්ම කියවන්නේ මිනිස්සෙක් ඒ නිසාම fancy graphics table දාලා කියවන්න අමාරු නැතුව simple සහ clean format එකක් පාවිච්චි කරන්න ATS friendly වෙන අතරම recruiter friendly වෙන එක අනිවාර්යයි මගේ coaching හැම session වලදීම sir මගේ resume එක ATS friendly ද කියලා අහද්දි මම අහන එකම ප්‍රශ්නයක් තමයි කලින් ඔයාගේ resume එක recruiter friendly ද all right number 4 professional summary එකක් නැතිවීම නැත්නම් I am hard working self motivated individual වගේ හැමෝම ලියන සාමාන්‍ය වාක්‍ය ලියන එක professional summary එකක් කියන්නේ ඔයාගේ resume එකේ movie trailer එක වගේ trailer එක හොඳ නම් විතරයි අපි movie එක බලන්නේ කවුරුත් කැමති වෙන්නේ right first line 3-4න් ඔයාගේ experience එක industry එක සහ apply කරන role එකට value එකක් දෙන්න value proportion එකක් පැහැදිලිව ලියන්න පස්වෙනි වැරද්ද තමයි unprofessional email භාවිතා කිරීම විශ්වාස කරන්න අදටත් මට එනවා cool boy at princess at killer at වගේ resume වල දකිනවා resume එකේ හැම detail එකක්ම professional image එකක් දෙනවා email එක එතකොට clean විදියට first name last name @email.com වගේ වෙන්න ඕන. හයවෙනි වැරද්ද තමයි spelling සහ grammar mistake. මම resume එකක් කියවද්දි first page එකේම spelling mistake එකක් දැක්කොත් මට එන ප්‍රශ්නේ තමයි මේක යවන්න කලින් එකපාරක් කියවලා නැද්ද? right? මේ resume එකක් කියන්නේ වගේ first impression එක. first impression එකේ clearness එක නැත්නම් cleanness එක නැත්නම් opportunity එක නැති වෙනවා send කරන්න කලින් අඩුම තරමේ දෙපාරක්වත් කියවන්න නැත්නම් තව කෙනෙකුට දීලා
රිවිව් කරන්න. 7 වෙනි වැරද්ද තමයි resume එකේ page ගණන දිග වීම. page 4 එනවා 5 එනවා 6 එනවා recruiter කෙනෙක්ට වෙලාව නැහැ. entry level or mid level කෙනෙක් නම් 1 page or maximum 2 page ප්‍රමාණවත්. resume එක දිග වුණාට strong වෙන්නේ නැහැ. relevant වුණා නම් විතරයි strong වෙන්නේ. remove කරන්න පුළුවන් හැම දේවල්ම අයින් කළා වැදගත් දේවල් විතරක් තියාගන්න. recruiter කෙනෙක් impress වෙන්නේ page ගණනෙන් නෙමෙයි. ඒවල quality එකකින්. ඔයාගේ resume එක interview එකක් ලබා ගන්න ලියන levelක් මිසක් ඔයාගේ මුළු ජීවිත කතාවම ලියන තැනක් නෙවෙයි. කම්පැනි එකට ඔයාව තාම හමු වෙලා නැහැ. එයාලා දන්න එකම දේ resume එකයි. ඒ sale pitch එක. ඒක තප්පර 10න් fail නොත් interview එකක් ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා call එකක් නැත්නම් market එකට ලක් එකට බනින්නේ නැතුව resume එක recruiter කෙනෙක්ගේ ඇස් දෙකෙන් ආයෙත් බලන්න. customize කරන්න, results එකතු කරන්න, professional summary එක improve කරන්න, spelling error හදන්න සමහර විට ඔයාගේ career එක වෙනස් වෙන්න අවශ්‍ය වෙන්නේ resume එකේ පුංචි වෙනස්කම් ටිකක් විතරයි. මේ වීඩියෝ එකෙන් ඔයාට වටිනාකමක් ලැබුණා නම් job එකක් හොයන ඔයාගේ යාළුවටත් share කරන්න, ඔයාගේ resume ප්‍රශ්න පහලින් comment කරන්න, career development, interview preparation, CV and resume tips සහ recruitment industry එකේ අත්දැකීම් ඇත්තටම වෙන දේවල් මොනවද මේ වගේ videos දිගටම බලන්න රිෂාඩ් වීරබංසා YouTube channel එකත් subscribe කරලා තියාගන්න. මම රිෂාඩ් වීරබංසා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. දැනුම බෙදාගමු, වෘත්තීන් ගොඩනගමු.